ඒ කාලේ නොකානුබී හිටපු දේවල් අපිට කලින් තිබ්බ සතුට ඇඳුම් කන බොන ඒවා කිසි දෙයක් නැහැ. මට අවුරුදු 8 දී මගේ තාත්තා නැති වුණා. අවුරුදු 8 වෙනකල් අපේ ගෙදර අය හොඳට කාලා බීලා ගමේ බොහොම පිළිගැනීමක් තිබ්බ. තාත්තා නැති වුණාට පස්සේ ගමේ කිසි කෙනෙක් අපිට පිළිගැනීමක් නැහැ. අපිට ආදායම් නැහැ. තාත්තා මත තමයි අපි ඔක්කොම රැඳිලා හිටියේ. අපිට කරගන්න දෙයක් නැහැ. ඉගෙන ගැනීම ඇර වෙන කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ. ඒ කාලේ නොකානුබී හිටපු දේවල් අපිට කලින් තිබ්බ සතුට ඇඳුම් කන බොන ඒවා කිසි දෙයක් නැහැ. අන්තිමට හැම වෙලාවෙම අපේ බලාපොරොත්තු එහෙම ඉටු වෙන්නේ නැහැ. හැබැයි අපි ඒවට ශක්තිමත්ව මූණ දීලා ඉස්සරහට යන්නේ ඒකයි වැදගත්. ඒක අනවශ්‍ය බලාපොරොත්තු තියන්නේ නැතුව මොනවා හරි හැබැයි එයිම් එකක් තියාගන්න මම මෙතෙන්ට යනවා මම මේක කරනවා. නොලැබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට ඉස්සරහට යන්න තමන්ගේ හිත විතරයි හයියට තියාගන්න ඕනේ වෙන මොකුත් එපා. තමන්ට මේක කරන්න පුළුවන්. අම්මලා කරයි තාත්තලා කරයි යාළුවෝ උදව් කරයි එහෙම හිතන්න එපා. තමන් පුළුවන් තරම් කරගන්න බලන්න. තමන්ට පුළුවන් නම් ඒක තව කෙනෙක්ට උදව් කරන්නත් ලෑස්ති වෙලා හිටියට කමක් නැහැ. ඉතින් ඒකට මේ අධ්‍යාපනය ගොඩක් වැදගත් වෙනවා.